දැන් මේ පාර රිසල්ට්ස් වල බැලුවොත් නුවර ෆස්ට්යි A මම ළමයි 150ක් විභාගයට යවලා 22ක් විතර තියෙනවා. මං හිතන්නේ ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රතිඵල ලේඛනයක් බයෝ එකක් මහනුවරායේ දකින්න හම්බෙයි කියලා. මගේ මොකක් හරි විශේෂත්වයක් තියෙන්න එපා මේ වගේ රිසල්ට් ෂීට් එකක් ගහන්න පුළුවන් වෙන්න නුවර ප්‍රතිඵල විතරක් දාලා. මොකද මේ ප්‍රතිඵල ලේඛනයේ තියෙනවා ළමයාගේ බයෝ රිසල්ට් එක. මට බයෝවලට ඒකක් ගන්න පුළුවන් වුණේ මගේ MCQ හොඳට තිබ්බ හින්දා. MCQ 47ක් තිබ්බා. ඔයාලට කරන්න තියෙන මේන්ලි වැඩේ තමයි දැන් මම දැක්ක සර් දීලා තිනවා පේපර්ස් දීලා තිනවා. එතකොට සර් උතන ફોකස් කරලා ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ මේ ඔයාලට ඔය දැන් ඕක MCQ ටිකක් තියෙනවා. සර් නිතරම කියන දේ MCQ වලට වඩා ස්ට්‍රක්චර්ඩ් සේවල්ටයි ફોකස් දෙන්න කියලා. දැන් ඇත්තනකොත් මෙතන සමහර ළමයි ඉන්නවා මේ B ගොඩේ ඉන්නවා මෙඩිසින් යන. බෑ මං ඒ ළමයව ලොකෝට දාන්න මොකද මගේ සබ්ජෙක්ට් එකට B එක ගන්න තියෙන්නේ. ඒකත් මම පිළිගන්න බෑනේ. මෙඩිසින් යනවා. ඒ කියන්නේ B හොඳ B. කියන්නේ ඒ තුන ළමයි ඉන්නවා මෙඩිසින් යන්න බැරි. මේ මගේ සෙකන්ඩ් ෂයි එක. පළවෙනි ෂයි එකේ මගේ තිබ්බේ B2යි C1යි රිසල්ට්ස්. C බයෝ. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 300 ගණන් තිබ්බේ. අයිලන්ඩ් රෑන්ක් එක 1400 ගණන් දුවේ තිබ්බේ. පළවෙනි පාර සර්ගේ නෙවෙයි ක්ලාස් ආවේ මේ සෙකන්ඩ් ෂයි එක තමයි. සෙකන්ඩ් ෂයි එකේ මගේ රිසල්ට්ස් A3යි. ඩිස්ට්‍රික්ට් 24 රෑන්ක් එක. ළමයි දැනගන්න ඕන මොකද්ද මේකේ ස්වභාවය මොකද්ද මේකේ හැසිරීම. ඒ තුනක් ගන්න අඩුතරමේ ඒකක් තියෙන ප්‍රතිශතයවත් දැනගන්න. ඒ කියන්නේ රැල්ලට ඇත්තටම යන්න එපා ක්ලාස් වලට. දැන් ගොඩක් කට්ටිය රිවිෂන් එකට යන්නත් රැල්ලට. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 12, අයිලන්ඩ් 192. එතකොට කෙමිස්ට්‍රි නම් ඉනෝගනික් ඕගනික් ගොඩක් ફોකස් කළා. බයෝ මං හැමදාම වගේ ක්ලාස් ආව තීරණම් කට්ටුන්නේ නැහැ එක දවසක්වත්. පේන විදිහට ළමයි 10 ගණන් වලට උගන්වපු අයට නුවර රිසර්ච් දාලා A5ක් දාලා කොලයක් ගහන්න බැරි තත්ත්වයක් මට පේන්නේ. අපිට ඉතුරු මට පොඩි කියලා රිසල්ට්ස් ආවට පස්සේ තමයි සර්ගේ ක්ලාස් එකට ආවේ. ඒකට තිබ්බේ මාස 4ක් වගේ කාලයක්. එතකොට ඉතින් දැන් බයෝ වගේ සබ්ජෙක්ට් එක මුලින් ඉඳන් පටන් අරන් ගොඩ දාන්න ලේසි නෑ කියන එක ඕගලන්ට තේරෙනවා ඇතිනේ. කැපවෙන දරුවන්ට අපවෙන බයෝ පන්තිය බයෝලොජි දේශප්‍රිය සෙනවිරත්න නම්බර් 0 මහනුවර ලියාපදිංචි සඳහා 071 978 48 08